දැන් ආලෝකය ආලෝක සංඥා. සංඥාව තමයි විඥානය. ඒතකොට ඒක දැනෙන එක. ඒතකොට කම්පණය දැනෙන එක තමයි සංඥාව. ඒක දැනෙන කියන්නේ. ඒතකොට තියෙනවා වගේ දැන් හැමසම ආලෝකයේ දෙයක් වගේ දැනෙන එක තමයි විඥානය කියන්නේ. සංඥාව විඥානය කියන්නේ දෙයක් වගේ දැනෙන. ඒතකොට ඒකට බලයක් ඇවිල්ලා. ඔය ශබ්ද සංඥා ශබ්ද අනේක සෝත විඥානය කියනකොට ඒක ශබ්ද දෙයක් වගේ දැනෙනවා. ඒ ශබ්ද සංඥා ඒක දෙයක් වගේ දැනනකොට විඥාන. ඒතකොට මේ විදිහට ගියාම ශබ්ද ඒතකොට තියෙනවා වගේ දැනෙන්නේ. ඒතකොට ඒක අර සංඥාව. ඒතකොට තියෙනවා වගේ දැනන එකම ඒකම ඊට පස්සේ ඒ තියෙන එක ඕන වෙනවා එක අන්න ඕනයි කියන එක නන්දිය දැනෙන එක පිනවන එක අන්න ඒක ආත්මය. ඒතකොට ඒක ඕන කෙනා ඉන්නවා. අන්න ආත්මය. අර ඇත්තටම අර කම්පන වේගයට තමයි මේක එන්නේ. ඔය කම්පනය හැමතිස්සෙම බලයක් කම්පනයට බලයක් සකස් වෙන එක. ලෝකෙට කරන අන්ත දෙකක් අතර බලයක් තියෙන එක තමයි මේ ලෝකෙට හේතුව. ඒක තමයි එතකොට මේ ආලෝකයේ ශබ්ද වෙලා සිතුවිලි වෙලා අන්තිමව දරුවෝ වෙලා අන්තිමව තියෙනව වෙලා අන්තිමට මම ඉන්නව වෙලා. එතකොට දැන් මෙතනදී මේ ඉත්ත කම්පනේ සත්ත්ව කම්පනේ ඉත්ත කම්පනේ දැන් මේ සාසන ස්වභාවයට හේතුව. දැන් සාසන ස්වභාවය අවතිව රාග දේශම මානිය මක්කට අතිමානිය කුක්කරෝ කියන්නේ ගති නිමිති කම්ම නිමිති කියන්නේ දැන් නිමිති කියන්නේ සංඥාවක්. දැන් සංඥාව තමයි පෙන්වන්නේ. දැන් ඝන සංඥා සුකුම වෙන සුකුම ලෝක පෙන්වන්නේ ඕකයි. දැන් සුකුම ලෝක කියන්නේ මොකද? ඒක සංඥාවක්. දැන් දිව්‍ය ලෝක කියන්නේ ඒක සංඥාවක්. බ්‍රහ්ම ලෝක ඒක සංඥාවක්. අරූප ලෝක ඒක සංඥාවක්. ඒතකොට නිර ඔක්කොම සංඥා තියෙන්නේ. ඒ සංඥා කියන්නේ කම්පනයක් කරන්ට් එකක් වගේ. දැන් මේක තියෙනවා තියෙන එකක් නෙමෙයි. ඒ කියන්නේ මෙහෙම නිකන් අර නිකන් අප්පුඩියක් ගන්නවා වගේ වැඩක්. ඒකේ කම්පන උනොත් තියෙනව නැත්නම් නැහැ. ඕක තවත් කතාවක්. දැන් මෙතන අපි දැන් මෙහෙම කම්පනයක් වුණොත් ලෝකේ තියෙන්නේ. ආයතනයක් කම්පණය වුණොත් තමයි තියෙන්නේ. දැන් මේක ඇවිල්ලා මේක කොහොමද කියන්නේ? දැන් මේ සිත සකස් වුණොත් නේ තියෙන්නේ. සකස් වුණොත් ඒ සිත පරවන්න බෑ. මේ 31 ලෝක ධාතුව මොහොමයි. ඒ කියන්නේ මේව කොහෙවත් තියෙනව නෙමෙයි. කම්පණය වුණොත් තියෙනව නැත්නම් නැහැ කිව්වේ ඒක. ඔය 31 ලෝක ධාතුව කොහෙවත් තියෙනව නෙමෙයි. හැබැයි නැත් නෙමෙයි. ඒ කියන්නේ කම්පණය වුණොත් තියෙනවා. දැන් කල්ප 80000 කොහොමද ඉන්නේ අසන්තල්? ඒක සුකුම ස්වභාවය. හැබැයි කම්පන වුණොත් තියෙන්නේ. නැත්තම් නෑ. කල්ප ගණන් යනවා කම්පනයක්. හැබැයි දැන් කම්පනයක් වුණොත් දැන් අපි ගමු දැන් මෙන්න මෙතන අපි දැන් මෙතන කම්පනයක් වුණා කියලා හිතන්නකො. දැන් මේක ගොඩාක් වැදගත් මේ අභිඥා දේශනා යන්නේ හොඳේ. දැන් මෙතන කම්පනයක් වුණා කියලා හිතන්නකො. දැන් මෙතන කම්පනයක් වුණොත් අපි හිතමු දැන් මොකක්ද අපි දකිනවා කියලා. අපි හිතමු පුටුවාරි මොකක් කරේ කියලා. සාර අසංඛ්‍ය කල්ප ලක්ෂයක් හරි. ඒ කියන්නේ ওই කතාව තියෙන ඔන්න ඔතනයි. කම්පනයක් මේ කම්පනයට සමාන කම්පනයක් නෑ. ඒක තමයි මේ කියන්නේ කල්ප ගානකට එහෙම කම්පනයක් වෙලා නැහැ මේ දැන් වෙනවා කියන්නේ. හැබැයි එහෙම එකක් තියෙනවා. ඒක අපි දන්නේ නැහැ. එහෙම එකක් කොහෙවත් නැහැ හැබැයි. හැබැයි දැන් වුණොත් තියෙනවා. තේරෙන්නේ නැති වෙයි. ඔක්කයි ඔබේ ආත්ම කතාව. ඔබට නොපෙනෙන ඔබේ ආත්ම කතාවේ තියෙන ගැඹුරු පැත්තක් තියෙනවා. ඔබ හිතන ඔබ මැරලා ඉවරයි කියලා ඒක වෙන්නේ නැහැ. ඔබ හිතන්නේ ඔබ සත්පුජ්‍යල දෘෂ්ටියක. මේක සත්පුජ්‍ය දෘෂ්ටියක් නෙමෙයි. මේ සංඥා කියන එක සත්පුජ්‍යල කතාවක්. මේක සකස් වෙනවා. ඊට පස්සේ දැන් ආයතන ටික ඇදලා ආවම තමයි යන්න සත්පුජ්‍යල කතාව. අන්න ආත්මය තමයි පනව. හැබැයි මේක නෑ කියන්න බෑ. ඇයි කම්පන වුණොත් තියෙනවා. කම්පන වුණොත් තියෙනවා නෑ කියන්න බෑ. සත්‍යෙ නෑ කියන්න බෑ. කම්පන වුණොත් තියෙනවා. දැන් මේ අරූප ධානයේ ඉන්නකොට ඔන්න මුකුත් දැනෙන්නේ නැහැ. මේ ඔන්න මේක හොඳට අත්දැකපු කෙනෙකුට මේක කියනකොටම තේරෙනවා. අරූප ධානයේ ඉන්නකොට ඔන්න මුකුත් දැනෙන්නේ නැහැ. ඔන්න සංඥා නොදෙන ස්වභාවයට යනවා. දැන් නිරෝධසභාපත්තිය කියලා හිතනකොට මොන කිසිම සංඥාවක් දැනෙන්නේ නැහැ. දැන් හුස්ම ටික ගියා කියලා හිතන්නකො. දැන් ඔතන ආත්ම දෘෂ්ටිය තිබ්බොත් ඔය දැනෙන්නේ නැති ස්වභාවයේ ඒකට තියෙනවා වෙන්නේ නැති උනාට දැනෙන ස්වභාවයට කැමැත්තක් තියෙනවා. ඒ දැනෙන ස්වභාවයට තියෙනවා ඒකේ දැනෙන ස්වභාවයක්. දැනෙන්නේ නැති ස්වභාවය දැනෙන ස්වභාවය. ඔක කඤ්ඤා සාමිතින්ද්‍රිය කියනකොටත් කියනවා. දැනෙන්නේ නැති ස්වභාවයට තියෙනවා. ඒකෙත් ඉන්නවා. ඒ දැනෙන ස්වභාවය තමයි ආත්මය. දැන් ඊට පස්සේ බලන්න ඕනේ ඔක මොකද දැනෙන්නේ නැහැ. අපි දැනෙන්නේ නැති එකේ ආත්ම දෘෂ්ටිය ආත්ම දෘෂ්ටි කියන්නේ ආත්ම කම්පනයක්. ඇත්තටම සංඥාවක්. ඒ ආත්ම සංඥාවක් තියෙන. ඒ ආත්ම සංඥාව තියෙනකන් නොදැනෙන ස්වභාවයේ ආත්ම සංඥාවක් තියෙන. ඒ නොදැනෙන ස්වභාවය තමයි ආත්ම සංඥාව වෙලා තියෙන්නේ.
ඊට පස්සේ බලන්නකෝ දැන් නොදෙන ස්වභාවයෙන් අර්ථ සංඥා කල්ප 80000ක් වෙන්නේ දැන් ඕකනේ. නසන නාසය සුඛ සුඛ සත්‍යඥා කල්ප 80000ක් අවසතිය. ඒකට හේතුව දැන් මොකුත් දැනෙන්නේ නැහැ. දෙක කොහොම සංඥාවක්. කොහොමද හොයන්නේ? ඔක හොයන්න බෑ. ඔකේ හුස්ම ටික ගියා කියන්නේ ආත්ම දෘෂ්ටිය තියනවා කියන්නේ ආත්ම සංඥාව තියාගෙන නැති වෙන්නේ. දැන් ඊට පස්සේ කොහොමද හොයන්නේ? කල්ප ගණන් ඇයි යන්නේ? ඇයි එහෙනම් සංඥා සකසන හිට උපදින්නේ? එහෙම වෙන්නේ නැහැ. ඇයි ඒ? සංඥාවක් නැහැ. ඒ මොකද්ද ඒ කතාව? ඒ කොහොමද කියන්නේ? ඒකනේ කල්ප 80000. එක කල්පයකට දින නියමයක් නැහැ. එතන 80000. කොහොමද කියන්නේ? දැන් හිතනවා දැන් ඉවරයි කියලා. ඉවර නැහැ. ඒ කොහොමද ඔක සකස් වෙන්නේ යා? ආයිමත් ඔය අරූප ධානයට වෙලා හරි කවුරු හරි හිටියොත් හරි දෙක ටෙලිපති වෙනවා. ඒ විතරක් නෙමෙයි. ඔය ඕකේ සාමාන්‍යයෙන් අපි කතා කරන්නේ කොහොමද? කොහොමද කතා කරන්නේ? ඕක ටෙලිපති වෙනවා. කොහොමද වෙන්නේ? කොහොමද වෙන්නේ? කවුරු හරි කෙනෙක් අරූප ධානයට සමවැදිලා අරූප ධානයේ පිරුණොත් මොකද කරන්නේ? අරක ටෙලිපති වෙලා අරූප ධානයට ඇවිල්ලා ඒක ඇවිල්ලා ආයි පිරුණොත් ආයි කෙලින්ම මනස ලෝකෙට. ඔන්න ඔය වගේ ස්වභාවයක් ඔකේ තියෙන්නේ. දැන් තේරෙනවද මේ කතාව? ධ්‍යාන අවස්ථාවේ ඉන්නකන් විතරයිනේ මේ ධ්‍යානෙන් පිරුණාට පස්සේ ආයි සාමාන්‍ය ස්වභාවයේදී පෙලස් තියෙනවනේ. තේරුන්නේ නැතුව. තේරුණාරයන් වහන්සේ. දැන් ආයි කවුරු හරි කෙනෙක් අරූප ධ්‍යානට සමවැදලා ධ්‍යාන අවස්ථාවේ ඉන්නකන් හොඳයි පිරිච්ච ගමන් ආයි ඉවතිලා. මේක වෙනස් කතාවක්. මේක කම්පනයක් නේ. කම්පනයක් කියන්නේ වෙනස් කතාවක්. ඒ ධ්‍යාන ස්වභාවයක් කියන්නේ පවතින එකක් නෙමෙයි. එතන ස්වභාවයක් නේ. හැබැයි ඒක අවසානයක් නෙමෙයි. ඒ කියන්නේ එතන තියෙනවනේ මෙතන දැන් අපි තුමු දැන් ඒ ස්වභාවයට කැමැත්තක් තියෙනවනේ. දැන් අපි ගමු මේක දැන් මේක සංඥාවක් නේ. දැන් අපි ආත්ම සංඥාවක් තියෙනවා කියලා දැන් බුද්ධ ධර්මයේ දැකලා නැහැ. නමුත් භාවනා කරනවා. ඒතකොට කියනවනේ එන්ලයිට්මන්ට් වෙනවා කියලා විශ්ව ශක්තියට එකතු වෙලා ඉන්නවා කියලා. ඒක හරි. ඒක හරි. ඇයි දන්නවද? ඇත්තම කිව්වොත් එහෙම අනන්තය දක්වාම එතකොට විශ්ව ශක්තියට එකතු වුණා වගේ තමයි. ආත්මය තියෙන්නේ. නොදැනෙන ස්වභාවයක තියෙන්නේ. හොයන්න බෑ. ඒ ආත්ම සංඥා තියෙනවා. ඒකයි. දැන් අපි කියන මෙන්න මෙහෙම. මේ ලෝක තියෙනවා කියනවා. ඒකත් සංඥා ඒකත් කායක්. ඒ වගේ ස්වභාවයක බලන්න දැන් මෙතන කයක් පනවන්න බෑ. හැබැයි සංඥා එකමයි. එහෙම ලෝකයක්. කවුරු අසංතලට ගියත් එකයිනේ. එකම සංඥාවක. එතකොට කොහොමද ඒක පනවන්නේ? කල්ප 80000 මේක අපි කිව්වේ මේක නිරේ යනට වැඩි භයානකයි. අසඤ්ඤ තලේ කල්ප 80000 කියන්නේ නිරේවත් ඔච්චර අවශ්‍ය නැහැ. දැන් බුදුන් වහන්සේ පේන රටාව දිහා බැලුවම අපිට පේනවා මේකයි භයානකම කියන්නේ. භයානකම අරූප ධ්‍යාන. භයානකම අරූප ධ්‍යාන. ලෞකික අරූප ධ්‍යාන අතිශයින් භයානකයි. නිරේ කියොත් ඊට කලින් එනවා. ඒකයි දෙව්දත් පස්සේ බුදු වෙනවා. හැබැයි අසඤ්ඤ තලේ කියේ කෙනා එයාට එන්නම් වෙන්නේ නැහැ දැන්. එයාට දින නියම. ඒයි සංඥා ඒ සංඥා තමයි ආත්ම ස්වභාවය මොකද්ද? නොදැන ස්වභාවය. ඒක තමයි ආත්මය. දැන් නිවන් දැකලාද? එයා නිවන් දැකලා නැහැ. හැබැයි එයා ආයෙ නැහැ කියන්න බෑ. එයායි සකස් වෙන්නේ නැහැ කියන්න බෑ. කල්ප 80000 ගැන කතා කරන්නේ කොහොමද? එක කල්පයකට දින නියමයක්. නමුත් මේක ඉවරයක් නැහැ.